සුබ දවසක් හැම දිනාටම. අද මේ කතා කරන්න යන්නේ පොඩි වෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ටෙලිග්‍රෑම් account එක පාවිච්චි කරද්දී තියෙන ප්‍රශ්නයක්. දැන් ටෙලිග්‍රෑම් account එක පාවිච්චි කරනකොට ඕගොල්ලෝ කාට හරි message එක forward කරාම ඒ forward කරන කෙනා ඕගොල්ලෝ නම උඩ click කරාම මේ එන සිද්ධ වෙන දෙයක් තමයි මෙන්න මේ account එක hidden කියලා එන එක. ඒ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට මට එනවා මගේ ට්‍රේඩින් ගත්ත කට්ටියට ටෙලිග්‍රෑම් එක හරහා account දෙන්න ගියාම ඒගොල්ලන්ගේ account එක උඩ account name එක උඩ click කරාම මම channel එකකට forward කරලා channel එකෙන් තමයි ඔයගොල්ලන්ට ID දාන්නේ. එතකොට ඒ channel එකේදී ඔයගොල්ලන්ගේ forward කරපු message එක උඩ click කරාම ඔන්න ඔය විදිහට user account එක hidden කියලා message එක එනවා. සාමාන්‍යයෙන් 10 දෙනෙක් ගත්තොත් 5 දෙනෙක් විතර මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් දවස ගානේ මම ඒගොල්ලන්ට මේ voice එකක් දාලා කියන්න ඕනේ මේක හදන්න කියලා. ඉතින් ඒක ඇත්තටම ටිකක් කරදරයි. ඒ හින්දා තමයි මේක දාන්නේ. මේ ඕගොල්ලන්ගේ Telegram එකේ settings වලට යන්න. Telegram එකේ settings වලට යන්න මේක හදාගන්න. මෙන්න මේ වගේ තමයි settings ඉන්නේ. ඉස්සෙල්ලාම කරන්නේ මේක මේ privacy and security වල තමයි තියෙන්නේ Telegram එකේ. ඉතින් මේක ගොඩක් අය දන්නේ නැතුව සිද්ධ වෙනවා වගේ තමයි මට තේරෙන්නේ. හැබැයි මේක සාමාන්‍යයෙන් අපි හිතලා manual මේක වෙනස් කරන්න ඕනේ මම දන්න විදියට. කොහොම හරි ඔයගොල්ලෝ හිතලා මේක වෙනස් කරා හරි දන්නේ නැතුව උනා හරි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ privacy and security වලට ගිහිලි වෙරලා මේක මේ මම ඔය highlight කරලා දින තැන මේ who can add a link to my account when forwarding my messages කියන එක. තම message එකක් දාද්දී මේක forward කරනකොට කාටද බලා ගන්න පුළුවන් කියන message එක nobody කියන එක everybody කරන්න. ඒ අදාළ තැනට කියලා මේ අනිත් තැන් වලත් nobody කියලා දාලා තියෙනවා නම් මේ ඒවා everybody කරා නම් ගොඩක් දුරට ඔය privacy ප්‍රශ්නේ හරියනවා. ඉතින් ඒක බලලා මේ විදිහට වෙනස් කරන්න. මේ මොකද නැත්තම් මට ඕගොල්ලන්ට ID එකක් දෙනකොට ලොකු ප්‍රශ්නයක් එනවා. මොකද ID අපි දවසට සෑහෙන ප්‍රමාණයක් දෙනවා. අර කියන්නේ ඉල්ලන පිළිවෙලට දෙන්නේ. එතකොට මේ ඕගොල්ලන්ගේ ID එක අවසානයේ තමයි දෙන්න වෙන්නේ. ID එකත් ඉතුරු වුණොත් මොකද දැන් මේ ලිස්ට් එක ටච් කරගෙන යනකොට ඕගොල්ලෝ ඔය කියන්නේ ඕගොල්ලන්ගේ නම එන්නේ නැති වුණොත්. දැන් උදාහරණයකට එකපාර 10 දෙනෙකුට දෙනවා කියන්නකො. එතකොට ඔයාගේ නම උඩ ක්ලික් කරාම මේ මැසේජ් එක නම් එන්නේ. එතකොට අර දීගෙන යන පිළිවෙල කැඩෙනවා. ඒ නිසා එතකොට මැනුවල් ඔයා හොයාගෙන ඉලා ID එක දෙවෙන්නේ නැහැ ගොඩක් වෙලාට. ඒක ඒතර කොහමද සමහරට පරක් වෙනවා. සමහරට ID එකක් පස්සේ හදලා දෙන්න වෙනවා. ඉතින් මේ මැසේජ් එක එන්නේ නැති වෙන්න ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ setting එක හදන්න. සහ මේ අනිත් settings වලත් everybody කියලා දාන්න පුළුවන්. මොකද එතකොට කොහොමත් Telegram account එක hide වෙලා තියෙන්නේ නැහැ. Telegram account එක hidden වෙලා තිබ්බොත් තමයි ඔය ප්‍රශ්නේ එන්නේ මේ account මේ message එක forward කරන්න බැරි. ID එක forward කරගන්න බැරි. ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක චුට්ටක් බලන්න ඔයගොල්ලන්ට මේක ටෙස්ට් කරගන්න පුළුවන්. ඔයගොල්ලන් කාට හරි යාළුවෙකුට message එක forward කරලා එයාට කියන්න ඔයාගේ නම උඩ click කරන්න කියලා. click කරාම ඔයාව පෙන්වන්න නැතුව මෙන්න මේ ඔයාව hidden කියන message එක පෙන්වනවා. ඉතින් ඒක වලක් වෙන මේක හදා ගන්නයි ඕනේ. ඉතින් හැමෝටම සුබ දවසක්. මේක පොඩ්ඩක් බලලා අවශ්‍ය කරන කට්ටිය හදා ගන්න බොහොම ස්තුතියි.